ශ්‍රී ලංකාවේ තියෙන අන්ඩරේටඩ්ම හැබැයි ලස්සනම ඩෙස්ටිනේෂන් එකක් තමයි කල්පිටිය කියන්නේ. කල්පිටිය ගොඩක් ප්‍රසිද්ධ වෙනවා වේල් වොචින් සහ ඩොල්ෆින් වොචින් වලට. අපි අද වීඩියෝ එකෙන් එක්ස්ප්ලෝර් කරමු කල්පිටිය. කල්පිටිය අපේ ස්ටේ එකට අපි සිලෙක්ට් කරගත්තේ ද බ්ලූ ලගූන් කියන රිසෝට් එක. අපිටම රුටුවේ ඉඳලා ඒ රිසෝට් එකට යන්න සාමාන්‍යයෙන් පැය 4 මාරක් වගේ අතර කාලයක් ගත වුණා. බ්ලූ ලගූන් රිසෝට් එකේ මේන් රූම් කැටගරීස් 3ක් තියෙනවා. ඒ තමයි ඩබල්, ට්‍රිපල් සහ ෆැමිලි. ඔයාලගේ රික්වයර්මන්ට් එක අනුව කබානා එකට ඇඩිෂනල් බෙඩ්ස් එයාලා අරේන්ජ් කරලා දෙනවා. එතකොට ට්‍රිපල් සහ ෆැමිලි රූම්ස් වල ස්පේස් අඩු වෙන්න පුළුවන්. මේ රිසෝට් එකට අපි රේටින් කරොත් ලොකේෂන් එකට 5 out of 5 වගේ දෙන්න පුළුවන්. මොකද ලොකේෂන් එක හරිම ලස්සන තැනක තමයි රිසෝට් එක තියෙන්නේ. රූම්ස් වලට අපිට 4 out of 5 දෙන්න පුළුවන්. මොකද ස්පේස් එකේ ප්‍රශ්නයක් තියෙන නිසා. ස්ටාෆ් එකට දෙන්න පුළුවන් 4 out of 5. මොකද ස්ටාෆ් එක හරිම ෆ්‍රෙන්ඩ්ලි. කෑම වලට අපිට දෙන්න පුළුවන් 3 out of 5. වගේම තමයි මේ රිසෝට් එකේ කෑම ගැන කතා කරොත් සිලෙක්ට් කරන්න ලොකු ෆුඩ් වෙරයිටි එකක් නැහැ. ඒ වගේම තමයි කෑම වල රසයි ක්වොලිටි එකයි ගත්තොත් ලොකු රේටින් එකක් දෙන්න බෑ. දෙවනි දවසේ පිටත් වුණා වේල් වොචින් and ඩොල්ෆින් වොචින් කියන ඇක්ටිවිටීස් වලට. අපි එතනට සිලෙක්ට් කරගත්තේ ද ඕෂන් ලංකා ඩයිව් සෙන්ටර් කියන තැන. එතන කන්ටැක්ට් ඩීටේල්ස් ටික ඊට පස්සේ යාළගේ ප්‍රයිසස් ඒ දේවල් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. මෙතන හරියටම අපේ රිසෝට් එකේ ඉඳන් විනාඩි 5ක 10ක වගේ දුරින් තමයි තියෙන්නේ. මේගොල්ලොන්ගේ මේන් බෝට් රයිඩ් දෙකක් තියෙනවා. එකක් තමයි උදේ 7:00 අනික එක උදේ 9:00. මම රෙකමන්ඩ් කරන්න ඔයගොල්ලන්ට පුළුවන් නම් උදේ 7:00කට යන්න කියලා. මේ රයිඩ් එක සාමාන්‍යයෙන් පැය 2.5 වගේ අතර කාලයක් ගත වෙනවා. මැක්සිමම් කිලෝමීටර් 25ක් වගේ දුරකට ඔයගොල්ලෝ එක්කන් යනවා මේ වේල් වොචින් and ඩොල්ෆින් වොචින් වලට. අපි ගියපු දවස් අපිට ඩොල්ෆින්ලා වගේම වේල්ස්ලාත් ගොඩක් බලන්න හම්බුණා. මේ බෝට් එකේ ඩ්‍රයිවර්ස්ලා අපිට කිව්වේ සාමාන්‍යයෙන් වේල්ස්ලා වුණනම් ගොඩක් කලාතුරකින් තමයි දකින්න ලැබෙන්නේ කියලා. ටයිම් එක සිලෙක්ට් කරගද්දි මම ඔයගොල්ලන්ට 7:30 ස්ලොට් එකම සිලෙක්ට් කරගන්න කිව්වේ. ඉරේලිය වැඩි වෙද්දි ඔයගොල්ලන්ට තියෙන ගමන් මහන්සියත් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට මේ ඩොල්ෆින්ලා වේල්ස්ලා බලන්න පුළුවන් chance එකත් ගොඩක් අඩු වෙන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ ටයිම් එක සිලෙක්ට් කරද්දි හරියටම මේ ගැනත් කල්පනා කරලම සිලෙක්ට් කරන්න.